හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ විශේෂ පණිවිඩය යථාර්ථවත් මඟ YouTube නාලිකාවේ අපේ සාකච්ඡා ශ්‍රවණය කරන අයට මේ පණිවිඩය අනිවාර්යයෙන්ම තරයේ මතක තියාගන්න. අපි යම් යම් සාකච්ඡා යම් යම් අවස්ථාවලදී ඉදිරිපත් කරලා තියෙනවා YouTube නාලිකාවේ. එම සාකච්ඡාවල විදර්ශනා කොටස, ඒ කියන්නේ නිවනට අවශ්‍යම කොටස අපි කපා ඉවත් කර තමයි පළ කරන්නේ. මොකද ඒකට හේතුව තමයි YouTube නාලිකාවකින් නිවන් දැකීමට නොහැක. YouTube නාලිකාවකින් නිවන් දකින්න බෑ. කල්යාණ මිත්‍ර ශ්‍රවණීය, සද්ධර්ම ශ්‍රවණීය, යෝනිසෝ මනසිකාරයේ ධම්මං ප්‍රතිපදාව යන සතර සෝතාපට්ටි අංග මුණ ගැහුවොත් තමයි නිවන් දකින්න පුළුවන්. ඉතින් කල්යාණ මිත්‍රයා මුණ ගැසෙන්නම ඕන. ඒක නිසා YouTube නාලිකාවේ අපි පළ කරලා තියෙන්නේ පණිවිඩයක් පමණයි. ඒ පණිවිඩය ලබාගෙන කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්න. කල්යාණ මිත්‍රයා කියව මට නෙවෙයි. ඔයාලා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රය මුණ ගැහෙන්න. මුණ ගැහිලා මේ පණිවිඩය ලබා ගන්න. ඉතින් අපේ ධර්මයේ ශ්‍රවණය කරපු අයත් ගොඩ දෙනෙක් එයාලා හිතාගෙන ඉඳලා තියෙනවා අපි මේ ලබා දෙන පණිවිඩයත් අරගෙන එයාලට යම් යම් අවබෝධයට මට්ටමටපත් වුණා කියලා. යම් යම් ජීවිතයට ධර්මයේ ගලපගත්තා කියලා. ඉතින් මගෙත් එක්ක සාකච්ඡා කරලා බලනකොට ඇත්තටම එයාලා දෘෂ්ටිගත වෙලා. ඉතින් ඒ වගේ කීප දෙනෙක්ම මම නිවැරදි කරා. ඒක නිසා මම ඔයාලට කියන්නේ අපේ මේ සාකච්ඡා අහලා ඔයාලගේ විඥාණයට අනුව ගලප ගන්න එපා. මොකද අපි දන්නේ නැහැ අපි මේ දුර ඉඳන් අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයාලා මොන විදිහෙන් මේ සාකච්ඡා ඔයාලා ශ්‍රවණය කරනවද දන්නේ නැහැ. ඔයාලගේ විඥාණයට අනුව ඔයාලා ගලප ගන්නවා ඇති. ඒකෙන් ඔයාලා දෘෂ්ටිගත වෙනවා ඇති. අපි මේ දීපු සාකච්ඡා වලින් දෘෂ්ටිගත වුණා නම් වෙනස් සාකච්ඡා වලින් දෘෂ්ටිගත වෙන එක අහන්න දෙයක් නැහැ. ඒක නිසා මම කාරණේක ඉල්ලනවා මගෙත් එක්ක හැකිතාක් සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. මගේ දුරකථන අංකය මම දීලා තියෙනවා. මට ඇත්තටම විවේකයේ ගොඩාක් අඩු කෙනෙක් මම. WhatsApp එකට පණිවිඩයක් දාලා වෙලාව වෙන් කරගෙන මගෙත් එක්ක සාකච්ඡා කරන්න. මොකද ඔයාලා අනිවාර්යෙන් දෘෂ්ටිගත වෙලා ඇති කියලා මම හිතනවා. මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජන ගන්න අපිට අවුරුදු 200 300 ජීවත් වෙන්න නැහැ. උපරිම ඕනනම් අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. මේ කාලේ නම් මම ඒ තරම්වත් විශ්වාස කරන්නේ. ඒ හින්දා ලැබුණ මනුෂ්‍ය ජීවිතේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මනස හරියාකාරව තියෙන කාලේ, ඇස් දෙක හොඳට පේන කාලේ, කන් දෙක හොඳට ඇහෙන කාලේ මේ ලැබුණ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනය ගන්න. කොහොම හරි මගෙත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්න, මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. මේ යථාර්ථවත් මඟ YouTube නාලිකාවෙන් අපි ඉදිරිපත් කරන සාකච්ඡාවල වගකීම 100% මම ගන්නවා. ඒකින් ඔයාලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා කියලා හිතලයි මම මේ පණිවිඩය දුන්නේ. මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. මම රැයක් ගැන හිතන්නේ නැහැ, දවාලක් ගැන හිතන්නේ නැහැ. මම රැය 12ට හරි කමන්නේ, පාන්දර 2ට හරි කමන්නේ. මට ඒ කැපකිරීම කරන්න පුළුවන්. මම කාර්නික යලිත් ඉල්ලන්නේ මගෙත් එක්ක සම්මුඛ වෙන්න. මොකද මම දන්නේ නැහැ ඔයාලා මොන දෘෂ්ටියක හිර වෙලා ඉන්නවද කියලා මේ සාකච්ඡා අහලා. ඒක නිසා මම හිතනවා මේ පණිවිඩය ගනීවි කියලා. මොකද මගෙත් එක්ක සම්මුඛ වෙන්නේ නැතුව මේ සාකච්ඡා අහලා ඔයාලා දෘෂ්ටිගත වුණාට මට ඒකට කරන්න දෙයක් නැහැ. මට වගේ කියන්න පුළුවන් මේ සාකච්ඡා ඉදිරිපත් කරනවා අපි. ඒක අහලා මගෙත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට බලමු අපි කොහොමද ඔයාලා හිර වෙලා ඉන්න දෘෂ්ටිය මොකද්ද ඔයාලට උපකාර කරන්න පුළුවන් කියලා. එහෙනම් මම හිතනවා මේ පණිවිඩ ලබා ගත්තා කියලා. ඔයාලට ඔයාලගේ ප්‍රාර්ථනා බෝධිය පහසුම ආකාරයෙන් කෙටිම කාලයකින් සත්ප්‍රතිපදාවෙන් පූර්ණ කර ගැනීමට කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන්ම ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.